Surprise! Happy birthday, dear Ashika. Hello everyone, welcome back to my channel. I hope you all doing good. අද දවස අපි ස්ටාර්ට් කරන්න යන්නේ ලස්සන බ්‍රන්ච් එකකින්. අද ස්පෙෂල් දවසක්. අද මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක්. ඉතින් අපි ඩිසයිඩ් කරා අපි බ්‍රන්ච් එකට යන් කියලා. තැන ඩිසයිඩ් කරේ එයා. ඒ තැන අපි කලින් ගිහින් තිබ්බ තැනක් නෙමෙයි. හැබැයි අපි එක්ස්පෙක්ට් කරපු නැති තරම් එතන හරිම ලස්සනයි. ඔයාලා බලන් ඉන්න අපි කොහෙද යන්නේ කියලා. මම අද නැගිට්ටත් ගොඩාක් පරක්කු වෙලා. මොකද අද තමයි මගේ ඩේ ඔෆ් එක. ඉතින් මම මේ වීඩියෝ එක බලද්දි මට එක්කෙනෙක්ට තෑන්ක් කරන්න ඕනේ අම්මී. thank you so much මේ ඩයිසන් එකට. මගේ කොණ්ඩේ මට ඩයිසන් එක නැතුව කොහොම ජීවත් වෙන්නද කියලා හිතා ගන්නවත් බෑ. මොකද ඒ තරම් කරදරකාර කොණ්ඩයක් තියෙන මට. ඉතින් අම්මී thank you so much. දැන් මට ඉක්මනට හිතන වෙලාවට කොණ්ඩේ හදාගත්තා ගියා. හරි ලේසි. මං හිතන්නේ අපි චාලිනා ඉච්චට සතුටින් නෙමෙයි ඉන්නේ. මොකද යාට ඉන්වයිට් කරලා නැහැ බර්ත්ඩේ එක. අපි ගිහින් යනකම් පරිස්සමින් ඉන්න. ඊට පස්සේ අපි යන ගමන් නැවතුව ෆ්ලවර් බොකේ එකක් ගන්න. මට ඕනේ yellow color flowers ගන්න. මොකද එයාගේ බර්ත්ඩේ කේක් එකත් yellow. මං හිතුවා වගේම ලස්සන ෆ්ලවර් බොකේ එකක් මට හම්බ වුණා. And then came the birthday celebrations. මේ ඉන්න අපේ birthday girl. බලන්නකෝ අපේ birthday girl දිහා. She looks absolutely gorgeous, like a princess straight out of a fairy tale. එයා ශ්‍රී ලංකන් නෙමෙයි guys. She's from Nepal. අනේ ඉතින් එයා හරිම ලස්සනයි. ඩෝල් කෙනෙක් වගේ. Yeah. Surprise! මේ කැෆේ එකේ නම තමයි Perth City View Cafe. මෙතන හරිම ලස්සනයි. අපි reservations දාලා ආව නැති නිසා අපිට ෂුට් කරලා ඉන්න ඕන ලස්සන view එකක් ආව seatings arrange කරගන්න. ලයිෆ් එකේ අපි වගේ ගොඩාක් බිසි වෙලා ඉන්න හැමෝටම රිලැක්ස් වෙන්න තියෙන බෙස්ට්ම තැනක් කියලා මම හිතනවා ස්පෙෂලි මේ view එක නිසා. ඉතින් ජීවිතේ කියන්නේ වැඩ කරන එක විතරක්ම නෙමෙයි. අපි ලයිෆ් එක විඳින්න ඕනේ. ආදරය කරන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ. මොකද අපිට අද තියෙන දේවල් හෙට නැති වෙන්න පුළුවන්. අද අපිත් එක්ක ඉන්න මිනිස්සු අපිට ආදරය කරන මිනිස්සු අපිට හෙට වෙදි නැති වෙන්න පුළුවන්. ඉතින් අපිට ලැබෙන හැම මොමන්ට් එකක්ම අපි අගය කරන්න ඕනේ. අපේ සතුට වෙනුවෙන් අනිවාර්යයෙන්ම අපි කාලයක් වෙන් කරන්න ඕනේ. ස්පෙෂලි අනිත් අයට අපි ආදරය කරන්න කලින් අපි අපිට ආදරය කරන්න ඕනේ කියලා තමයි මට හිතෙන්නේ. මොකද මේ ජීවිතේ හරියම චූටි කාලයක් අපිට තියෙන්නේ. ඉතින් අපි ගොඩාක් සතුටින් ඉන්න ඕනෙමයි. ස්පෙෂලි කාටවත් වෛර කරන්න නැතුව, ඊර්ෂ්‍යා කරන්න නැතුව. මේවා කියන්නේ මමද කියලා මටවත් හිතා ගන්න බෑ. හැබැයි yes, that's me after so many years of all හිතාගන්න ඉතුරු ටික.
I just want to take a moment to wish you a very happy birthday once again, Nashika. And I hope this year brings you all the happiness, good health, and success that you've been wishing for. බ්‍රංච් එක ඉවරලා ගෙදර ආවා. දැන් මේ ගොඩක් රැත් වෙලා අපි හිතුවා ක්‍රිස්ලාගේ ගෙදර යනවා කියලා බාබකියුව එකක් දාන්න. මම මේ දැන් රෙඩි වෙන ගමන් අපේ ආච්චි එක්ක කෝල් එකේ ඉන්නේ. අපේ ආච්චිට කෝල් කරන්න මගේ ඩේ ඔෆ් එකේ මම අමතක කරන්නේ නෑ මයි. මොකද එයා එක්ක කතා කරන එක මට හරි රිලීෆ් එකක්. ඉතින් අපි යන් ක්‍රිස්ලාගේ ගෙදර. අපේ අම්මිට මෙයාව යන යන තැන ගෙනියන්න ඕනේ. ඉතින් අකමැත්තෙන් වුණත් මෙයාවත් කායක දාගෙන එන්න වුණා. Mix it with a sauce. Someone's watching. Someone's watching. So when do I put them in? Okay, when it's supposed to be cooked. So I only take 5 Need minutes. some olive oil. You want olive oil? Little bit, yeah, and lemon. ක්‍රිස්ගේ ගෙදර ඉඳන් අපේ ගෙදරට ලොකු ඩිස්ටන්ස් එකක් නෑ. 15 minutes drive එකක් වගේ තියෙන්නේ. ක්‍රිස් ගැන කියනවා නම් එයාව මට හම්බ වෙන්නේ මම මෙහෙට එද්දී 2018 මම හිතන්නේ මට ක්වරන්ටයින් වෙන්න වෙනවා සිඩ්නි හොටෙල් එකක දවස් 14ක් වගේ මගේ ළඟින් ඉඳලා මට හැමදේම කරලා දීලා තාත්තා කෙනෙක් වගේ බලාගත්ත එයා. අපි දෙන්නගේ බොන්ඩ් එක අදටත් එහෙමමයි. You are. What's wrong? Oh wow, there's a chicken inside. I think it has to be like other. More melt when What one are you and doing it has to over be there, really hot. You Right? go. What are you complaining about? Oh, and then you're gonna close it again to melt No, down? no. Wait. Just like. Better turn the barbecue back up. මේ වගේ අමුතු කෑම හදන්න අපේ අම්මි නම් එක්ස්පර්ට්. අනිත් එක ඒවා මාරම රසයි. අපි බාබකියු දැම්මා. දැන් මෙයා අලගෙඩියකට මොන හරි කරනවා. හැබැයි ඒක මාරම රහට තිබ්බා තා. අම්මා මොන හරි කරනවා දැක්කොතින් බැරි වුණාත් ඉතින් මටත් ඒකම කරන්න ඕන වෙනවනේ. Like I'm just gonna eat this part. What are you doing? Have it in a minute. I don't know how to do it. No, no. මේක දැකලා ඉතින් මට කැම හදන්න බෑ කියලා හිතන්න එපා. මට කැම හැදුවා කී හැබැයි මේ වගේ අමුතු ඒවා අමාරුයි. ඒ වුණාට මම හදාගත්තේ කොහොම හරි කෑවා. Put the cheese in. I think he wants his food. Yes, I know. සමහර වෙලාවට ලයිෆ් එකේ වටිනම මෙමරීස් හැදෙන්නේ මේ වගේ ලස්සන සිම්පල් moments වලින්. හරියට නිකන් එකට ඉඳන් කෑම කන, එකට ඉඳන් කතා කරන, පරණ මෙමරීස් මතක් කරන ඒ වගේ moments හරිම ස්පෙෂල් මට නම්. That looks so good. Amma, food looks so good. Master Chef, Aisha. Master Chef. See that? I think this is how I spent my last weekend. මම හිතනවා මේ vlog එක ඔයාලටත් මතක් කරලා දෙයි කියලා. වගේ පවුල යාළුවෝ වෙනුවෙන් කාලය වෙන් කරන එක කොච්චර වැදගත්ද කියලා. ඉතින් ජීවිතේ විඳින්න, සතුටු වෙන්න, ආදරය කරන්න ළඟ ඉන්න අයට ස්පෙෂලි සහ ලස්සන මෙමරීස් එකතු කරගන්න. මොකද අපිට අන්තිමට ඉතුරු වෙන්නේ එච්චරයි. ඉතින් මගේ vlog එක බලපු හැමෝටම thank you. ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමින්